දැන් තව විනාඩි 5කින් මේන් නිවුස් එක පටන් ගන්නවා. 12:45. මේ මේන් නිවුස් යනවා දවල් 2:45 උදේ 6 ඊට පස්සේ හවස 6 රෑ 9. ඔය විදිහේ මේන් නිවුස් 4කට කඩලා තමයි මේන් නිවුස් එක. ඒක තමයි ලෙවල් තමයි වෙන්නේ ලෙෆ්ට් රයිට් ලෙවල්. යෝගනා ලකුණ ස්ටේජ් ප්‍රෝග්‍රෑම්ස් යන්නේ. තමයි අපේ ෆීල්ඩින් සිස් එක TRC එකෙන් අප්ඩේට් කරලා commercial service දෙමළ සේවාවන් දෙකක් තියෙනවා. දෙමළ සජිතීය සේවය, දෙමළ වෙන සේවය, සෙන්ට්‍රල් බේස් එක. තමයි කියන්නේ. ඉතින් මේ සමතුල මේ අපි උඩ තියෙන ට්‍රාන්ස්මිටර් එකේ මේ අවුට් කොළඹ අවුට් ප්‍රචාරය කරනවා. ඒ අමතරව අපේ අඳුරේ තියෙන ස්ටේෂන් වගේක් අරගෙන දැන්න ඇටියන්තද අපතලේ එළියාය ඒ වගේ තැන් වලට අපි මයික්‍රෝවේව් ලින්ක් එකකින් මේ වැඩසටහන බයවනවා. ඒ වැඩසටහන ඒ මධ්‍යස්ථානයේ ප්‍රතිචාරයට දෙනවා. ඊට අපේ රුහුණු සේවය, රජන සේවය, පතරට සේවය තියෙනවා. ඒකන වැඩසටහන යවනවා අපේ නිවුස් සේව මේ යන නිවුස් එක යනවා. ඒ වගේ කියන්නේ ඊට අමතරව අපි වෙබ් එකටත් දාලා දෙනවා. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්කරණය සම්පූර්ණයෙන්ම බටහිර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක්. ආයතනයේ කාර්ය සභාව වාර්තාවේ තමයි දැන් සේවාවක්ම යනවා. ගමන ක්ෂේත්‍රයේ සහ ජාතික වැඩපිළිවෙලක් සකස් සිංහල channels ඔක්කොගේම ගෘහස්ථ වීඩියෝ ලබාදී ඩොලර් කෝටි 250ක් ඉබේට සැලසුවා. වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොන්ට්‍රෝල් කරන එක්කෙනා ඉන්නවා. එහා පැත්තේ කෑල්ල තියෙන්නේ. එතන තමයි එනවුන්ස් ඉඳ ගන්න. එතකොට එයා කතා කරනවා විතරයි මෙතනින් තමයි සිස්ටම් ඔක්කොම මෙව වෙන්නේ. දැන් එහෙම නෙමෙයි වෙනස් වෙලා තියෙනවා කාලෙන් කාලෙට ඉස්සරහට එනකොට හැමදේම අපි තනියම කරගන්න ඕනේ. ඒකට එනවුන්ස් සින්දු ලයිබ්‍රරි එකෙන් හදලා එවන ඒවා ওই විදිහට තමයි තියෙන්නේ. ඒකට ඔයාලා කවුරුහරි කිව්වොත් ගායකයෙක්ගේ එතකොට මෙයා ගායකයාගේ නමින් තමයි සින්දුව හොයන්නේ. ඒ විදිහට තමයි සින්දුව ප්ලේ වෙන්නේ. ධර්මපාලතුමාගේ ඊට පස්සේ දිඹුලාගල හාමුදුරුවන්ගේ ධර්මපාලතුමාගේ හඬපට පවා මෙහි තියෙනවා. එස් මහින්ද හාමුදුරුවන්ගේ ඒ කියන්නේ මුල්ම ගුවන්විදුලි ධර්මදේශනාව පැලෑනේ හාමුදුරුවෝ. දරහස් 30 වන විට පොල්ලපනයන ආදායම ඩොලර් කෝටි 150ක් අපේක්ෂා කෙරේ. අපි ඕඩර් එකක් හදලා තියෙනවා. දවල් එකට යන්නේ මොන ප්‍රෝග්‍රෑම් එකද, දෙකට යන්නේ මොකද්ද ප්‍රෝග්‍රෑම් එක, ඒ ප්‍රෝග්‍රෑම් එක කොච්චර වෙලාවකින් පස්සේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට. එතකොට මෙයාලට අපි ඔක්කොම ලිස්ට් එකක් දාලා හදලා ඉවරලා තියෙනවා. එතකොට රෑ 10 මාරු වෙනකම් බීම් එක දුවනකොට මේ තියෙන්නේ දැන් යන සිස්ටම් එක කලින් ගියේ මීට අවුරුදු කිහිපයකට කලින් ඉන්න එනවුන්සර් මේ මිස් තමයි එනවුන්සින් වැඩේ කරන්නේ ඔක්කොම. එයාම තමයි සින්දු තෝරන්නේ, ප්‍රෝග්‍රෑම් එක හදන්නේ, ඒ හැමදේම කරන්නේ මේ ඉන්න එනවුන්සර්. කලින් තිබුණේ එනවුන්සර් ඉන්නේ එහා පැත්තේ. එතකොට මේ පැත්තේ ඉන්නේ කන්ට්‍රෝල් කරන කෙනා. ශබ්ද පරිපාලනය කරන කෙනා. එතකොට එයා හරහා තමයි අරයා කතා කරන්නේ. එයාට තිබුණේ එනවුන්සර් තිබුණ ඉස්සර වගේ තියෙනවා. එනවුන්සර් කියන සින්දු මෙතනින් තෝරන්නේ, මේ කමර්ෂල්ස් ප්ලේ වෙන්නේ, ප්‍රෝග්‍රෑම් එකේ මේ ජින්ගල් ප්ලේ වෙන්නේ, එතකොට ට්‍රේලර්ස් ප්ලේ වෙන්නේ ඔක්කොම කරන්නේ මෙතන ඉන්න කෙනා. එයා හරියට එයාට ඕන දේ මෙයා කිව්වහම මෙයා ඒ දේ කරනවා. දැන් එහෙම නෙමෙයි සේරම තමන් ඉන්න එනවුන්සර් මල්ටි ක්ලාස් කරලා තියෙනවා. මල්ටි ක්ලාස් කියන්නේ මේ හැම කෙනා එකම කෙනා මේ පුහුණු කරන ලෙස තිරණ කණ්ඩම් විභාග කටයුතු කරයි. කොළඹ සහ ගාල්ල කණ්ඩායමද පුහුණු කරවන ලෙස පියල් විජේතුංග සහ දර්ශන ගමගේ යන මහතුරුන් පත් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලිය සංවිධානය කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2025 නව පාසල් වාරය ආරම්භන මේ හොඳේ ලවුන්ස් එකනේ අපේ හිටියදී ඔබලගේ සර් 1.2 379 හෝ 19.72 ආර්ථික පුවත් ආවරණය
පොල් නාස්තිය අවම කරගමු. අදම අපේ ගෙදරින් පටන් ගමු. මෙය පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි. මූණේ එතෙක් තිබූ ප්‍රසාද පෙනුමද බැහැරවන්නට විය. ශෝකාකුල පෙනුමෙන් යුක්ත විය. මේදුටු බහදුරුතුන් වහන්සේ කොසල් රජුගේ නොසතුටු සිත් නැග බෙගාදාරත්නය මෙසේ දේශනා කළසේක. ඉත්තිපිහි ඒකච්චයා සෙයාපෝස ජනාදීප මෙදාවනේ සීලවතී සත්සුදේවා පතිප්පතා තස්සායෝ ජායති පෝසෝ සුරෝ හෝති බෞද්ධ සාහිත්‍යයේ පමණක් නොව නූතන කාව්‍ය සාහිත්‍යයේද දියණිය පිළිබඳ රමණීය වදන් සිතුවම් හමුවේ. දියණියක් නැති ගෙදර හරියට මල් ගහක් නැති මිදුල වගේ. මල් ගහක් නැති මිදුල හරියට දෙව්රුවක් නැති දෙව්ල වගේ. දෙව්රුවන් වීදිනක හිතින් දුර යන්නේ දූවරුන් කිසිදාක මට මතක් වුණා දිනෝෂයක කතාවක්. එතනින්ම අපේ වැඩසටහන ආරම්භ කරන්නත් පුළුවන්. දවසක් දුවෙකුයි තාත්තෙකුයි ටිකක් පාරේ ඇවිදගෙන යනකොට එක පාරටම මහ වැස්සක් වැහලා වතුර දාලා ගම් වතුර තත්ත්වයක් වගේ මහ සැඩ රළු වතුර පාරක් එනවා. ඒ වෙලාවේ තාත්තා දුවට කියනවා දුවේ මගේ අතින් හයියෙන් අල්ල ගන්න කියලා. දුව කියනවා නෑ තාත්තේ. තාත්තා මගේ අතින් අයියෙන් අල්ල ගන්න කියලා. ඒ වෙලාවේ තාත්තා ආපහු කියනවා ඉතින් මගේ දුවේ දෙකම එකයිනේ කියලා. නෑ තාත්තේ. මං දන්නවා මොන දේ වුණත් තාත්තා මගේ අතින් අතාරින්නේ නැහැයි කියලා. තාත්තා නම්මනා මොන දේ වුණත් දුවගේවත් පුතාගේවත් අතින් අතාරින්නේ නැහැ දිනුෂා. එයයි මේ හෘදයාංගම ආමන්ත්‍රණය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අද වෙළඳ සේවයෙන් ගෙනෙන දියණී මේ සංකතන ප්‍රාසංගික අවස්ථාව සවිර නේත්‍රාංජන පුතේ ඔබට ස්තුතියි. හොඳ අප්‍ර සම්ප්‍රසාදයක් දුවෙක් ඉන්නම ඕනේ පටයක් දී ළඟ ඉන්න හදවතට දැනෙන ලෙසම ඔබ ගායනා කළාට ස්තුතියි පුතේ. සල්පිටේ ලයි ඇඟුම් බරටම දැනෙන මොහොතක්. පිය රසවතුනි රසවතුනි අලුත්ම අත්දැකීමක් වෙනවා. දැන් මට හිතෙනවා ඒක කෙටියෙන් කිව්වොත් මම මේක කියන එක වරදව වටහා ගන්න එපා. සිද්ධාර්ථ කුමාරයා වුණත් අභිනිෂ්ක්‍රමණයට පොඩ්ඩක් ලේට් වෙනවා දුවෙක් වුණා නම්. දුවෙක් හිටියා නම්. ඔව්. ඒක තමයි මට කෙටියෙන් කියන්න තියෙන්නේ. මොකද සිංහයා හැම වෙලාවෙම දුක් වෙන්නේ තමුන්ගේ දුව ගැන. පවන්නේ පොවන්නේ මා ගැන බියවන්නේ. වනයේ දුකක් විඳ අසන්නිය සොයන්නේ. ඈත් ගොසින්ය ඇයි සුදු දුවනිය නුඹවත් නොසිටි. අනේ මානවසතරාන තුබට උඩට ආවනම් මේ සෙමිනාර් තියෙන වෙලාවේ අපි තව ටිකක් කතා කරලා කියමු. උදලා සිංහබාහුව වලට ආපු වෙලාවෙම ඒක හරියට දැනෙනවා. ඉතින් අර පපුවට හරියටම දැනෙන්නේ සිංහ ඇවිල්ලා හොයන්නේ දුවවනේ හොයන්නේ. පුතා නම් මුල මුල ගත ඇති එක. හැබැයි දුව නම් එහෙම නැහැ. පුළුවන්කමක් තියෙනවා නම් පොඩ්ඩක් මේ වැඩි අවස්ථාව අහසින් හෙනයක් ඇවිල්ලා තමුන්ගේ හිස මත පුපුරලා සකල ඉන්ද්‍රයන් අන්ධකාර වෙලා යනවා මේ විපතිය. එහෙම තමයි සරච්චන්ද ඒක කියන්නේ. හෙනයක්සේ පතිත වූ අහසින් හිස මතට දෙදරුම් දී
බමවාම ඉඳුරන් අඳුරු කෙරෙමින් පහදිනා විදුරු කින්ද නොකියා යන්තකා ඇයි නොකියයි මේ සාව වේදනාවක් දැනෙන්නේ කාපරන්තරන් විනිසෙන පාළුවීදී ගැරළමයි පියාවරා ඉසරක් ගියේ උන්ත සීලමින් මග පොට පාර වැරදුනේ අන්න හිනිසයි මත දුකක් කරන්දුවේ චන්ද්‍රමන්දලේ සැතපුන පුංචි සාවී රසස්වාදයි සජ්ජනේ සුච්ච සංගම. මෙන්න මේක දරුවන්ට තියෙනවා නම් ඒ කියන්නේ සංසාරයේ විසයි. මේ විස ගහේ දෙකක් තියෙනවා පළ හොඳ. ඒ තමයි සුභාෂිතය රසාස්වාදනය කිරීම. මෙතන මේ විද්වත් මණ්ඩලයේ සිද්ධ වුණේ ඒක. ඒ වගේම සජ්ජනේ සුච්ච සංගමක් යහපත් මිනිසුන්ගේ එකතු වීම අතිශය වැදගත් වෙනවා. මා අසල් තිබෙනවා පූජාවලිය වගේ පොත් ලියනකොට එලිපත්ත පාගපු නැති කාන්තාවන්ට ලෝකයේ දකින්න පූජාවලිය ලිව්වා කියලා. එලිපත්ත පාගපු නැති කාන්තාවන්ට එලිපත්තෙන් එපිට ලෝකයේ පෙන්වන එක සුවිශේෂී දෙයක්. ඒ වගේම එලිපත්තෙන් එහාට ගිහිල්ලා ටිකක් වැඩියෙන් වැඩ දානවා නම් වැඩියෙන් දේවල් කරනවා නම් ඒක පාලනය කරන්නත් යම් කිසි දෙයක් කරන්න ඕනේ. සල්පෙටි ඔබ මේ වෙලාවේදී කරන්නේ එලිපත්තෙන් එළියට යන කාන්තාවන්ට දිනිවරුන්ට ලස්සන වැඩසටහනක් දියණි කියලා වැඩසටහනක් කිරීම. දරුවන් පිළිබඳව කතා කරනකොට අපේ ඉතිහාසය පිළිබඳව සාහිත්‍ය පිළිබඳව මෙතනට ගෙනල්ලා බොහෝ දේවල් කතා කරනකොට අපිට දරුවෝ එක්ක විවිධ දේවල් කරද්දී තේරෙනවා දරුවෝ ඉතිහාසය තුළ ඉතිහාසයෙන් හදපු වර්තමානයේ තුළ නොවේ සමහර විට අපි නොදන්නා අනාගතයක් තුළ ඉන්නවා කියලා. එහෙනම් ඒ නොදන්නා අනාගතයට දරුවන්ට යමක් කියලා දීලා මේ දිනි වැඩසටහන අපේ පාසල් වලටත් ඇවිල්ලා කරන හැටියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ලස්සන වැඩසටහනක්. බොහොම ස්තුතියි මේ අවස්ථාව සහ දරුවන්